අඹ ගෙඩියක් කන්න ආව අලියට දැන් මොකද කරලා තියෙන්නේ? ඒක වෙන අලි නම් මැරුණාට පස්සේනේ පුච්චන්නේ. දැන් මේක පණ පිටින් පුච්චලා. ඒක තමයි යන්නේ. විකාල භෝජනා කියලා අපි ඉර අවරට ගියපුවම අයින් වෙනවනේ. හවස 6-7 වෙනකොට අපි අයින් වෙනවා. එතනින් එහාට තියෙන සත්තුන්. මොකද කිලෝ 150ක විතර ප්‍රමාණයක් මේ අලියෙකුට දවසකට කන්න ඕනේ. ඒතර කිලෝ 150 හොයාගන්න තමයි මේ ගමක් ගානේ ගම් 7යි වැව් 7යි නේද? පුනිස්සන් මේ ලාහක් තියනවලු එක අලියෙක්ගේ. මොකද හේතුව ඒ තරම්ම වෙඩි කකා මේ ඇවිදින්නේ ඇයි ඒ? පුරව ගන්න. අපේ හාමුදුර මතක් කරා වාගේ ලෝකේ තියෙන ලොකුම ගින්න මොකද්ද? බඩගින්න. එතකොට මේ සතා දැන් මෙතන මේ වැටිලා ඉන්නකොට මේක මේ ගමේ ඔයාලගේ ගමේ වුණාට දැන් මේක මුළු ජාත්‍යන්තරෙම බලාගෙන ඉන්නේ. මේ වෙනකොට රටේ ප්‍රධානම පුවත මොකද්ද? අමගස්සව අලියට ගිනි තියපු සිද්ධි. කොහමද මේ ගමේ නම? නම්බුව. හිතන්නකෝ පිළිලැජ්ජයිනේ. ගම්වල මිනිස්සුන් අපි සිංහලයෝ අලියෙකුට වුණත් කණ්ඩ දෙන්න පුළුවන් හයියක් තියෙන මිනිස්සු අපි. දැන් සත්ත්ව මායම් කියලා එකක් තියෙනවා අපිට. මනුස්ස මායම් ඔය 64 මායම් එහෙම ඒවා නෙවෙයි. සත්ත්ව මායම් කියලා එකක් තියෙනවා. මේ සත්ත්ව මායම් වල මුට තියෙනවා ජීවන උපායක්. කාගේවත් දෙයක් අලාභ වෙන්න මුට කන්න බෑ. ඒක උගේ ඒකල කියන්නේ ඉස්සර අපි හේන් ගොයිතැන් කරනකොට අර හිටෙව්වනේ වැට වෙනුවට මොනවද? කරවිල එහෙම නැත්නම් තල ජාතක කතාවල සඳහන් වෙනවා. තල එහෙලා තියෙනවා නම් එතනින් එහාට මුවෙකුට පනින්න එපා කියලා. ඒ වගේ නූලක් ඇදලා තිබ්බොත් තහංචි නූලක් ඇදලා තිබ්බොත් එතනින් එහාට අලියෙක්ට යන්නේ නැහැ කියලා දැන් අපි නූල් අදිනව නේද? කරන්ට් වයර් එකම නෙවෙයි. යන්නේ නැහැ මේ හොඬේ වදිනවා නම් යන්නේ නැහැ ඌ. දැන් මේ ගමට ආව අලියට දැන් මොකද කරලා තියෙන්නේ? අඹ ගෙඩියක් කන්න ආව අලියට දැන් මොකද කරලා තියෙන්නේ? ඒක වෙන අලි නම් මැරුණාට පස්සේනේ පුච්චන්නේ. දැන් මේක පණ පිටින් පුච්චලා. ඒක තමයි යන්නේ. එතකොට මෙතන ඉඩම කපිල මහත්තයාගේ කියලා සඳහන් කරා. එතකොට මෙතුමාට මේ ඇවිල්ලා වැටුනේ මොකද්ද? මං වෙනුවෙන් දැන් මේ කැලේක වැටුණා නම් අපි කෙනෙක් නම් කරලා කරන්නේ නැහනේ මේක. මේ ගමේ කැලා නැතුව නෙවෙයිනේ. මේක ඇද හරි ගිහිල්ලා වැවක වැටුණා නම් ඔන්න ගමේ නම කියලා තමයි මේ ගමේ නමේ මේ වැවේ වැටුණ හින්දා මේකට ගමේ මිනිස්සු එකතු වෙලා මේක කරන්නේ කියලා. මේකයි දැන් මේ ඇද මෙතෙන්ට ආවේ. මේකයි වෙනුවෙන් මට මේ යුතුයකම් ටික කරනවා කියන එක ඌ දන්නවා. හැබැයි මේක ගිනි තියනවා කියන එකත් මූ දන්නවා. මොකද කාලය, දීපේ, දේශේ, කුලය, මව ඔක්කොම බලලා ඉපදින සතෙක් මැරෙන කාලෙත් බලලම තමයි ඉපදෙන්නේ. මැරෙන්නේ කාගේ අතින්ද කියලාත් බලලම තමයි ඉපදෙන්නේ. ඒතර මේ අපිත් ඔක්කොමත් එහෙම තමයි. අපේ මාර්යා කවුරු වේද කියලා කියන්න බෑ. අපිට කොහෙන් ගිනි තියයිද, කොහෙන් කපයිද, කොහෙන් කොටයිද, කොහෙන් ගම් වතුරක් එයිද, කොහෙන් ආයෙයිද. දැන් මේ වෙලාවේ මුළු රටක් මුළු ලෝකයක් කම්පා වෙලා තියෙන වෙලාවක්. මාසයක් ගියේ නෑ රටේ නම ජාත්‍යන්තරයෙන් ඇවිල්ලා අර ආධාර බෙදනවා. ඒකට උන් මොකද්ද කියන්නේ? බලන්න ගිහිල්ලා නිකන් අන්තර්ජාලයට පොඩ්ඩක් සැරිසරන්න. සාප වේවා එන ගහපල්ලා. ගිනි තියන්න ඕනේ මුන්ට ඔක්කොට මෙහෙම තමයි ඒ කියලා කියන්නේ. දැන් මේ ගමේ ඉන්න ටික දෙනෙක්නේ. නමුත් ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ අදහස ඒක. ඒක මොනම භාෂාවෙන්ද? ඒතොර නැවත ලෝකෙට දෙන්න තියෙන පණිවිඩය මේ කාටවත් දොස් කියලා වැඩක් නැහැ. පුබ්බහාචාර්ය කියලා කිව්වේ කවුද? අම්මයි තාත්තා. ආමුදුර වෙච්ච අපි දෙවෙනි ගුරුවරු. පුබ්බහාචාර්ය කියලා කිව්වා අම්මයි තාත්තා. එහෙනම් අම්මයි තාත්තයි දෙන අවවාද අනුශාසන උපදේශ අනුව තමයි දරුවෝ ක්‍රියා කරන්නේ. අපි බණ කියලා ආමුදුරන්ට දොස් කිව්වට බෑ. දැන් සමහරක් ඉන්නේ පුරුදු වෙලා ඕන් අර ආමුදුරුවෝ මිනිස්සුන්ට බණ කියලා හදලා නැහැ පුරුදු කරලා නැහැ කියලා. ආමුදුරුවෝ නෙවෙයි පුබ්බහාචාර්ය. බුදුහාඳුර කිව්වේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තගේ හැදියාව තමයි මේ ඔප්පු කරලා තියෙන්නේ. හැමෝටම කියන්නේ නැවත දැන් වෙච්ච දේ වුණා ගමේ නම ආයේ මේ වැස්සෙන් වහලවත් හොදන්න බෑ. ඒ තරම් ලොකු අපරාධයක්. මේ ගමේ හතර දිප්පාගෙම ඇවිද කකා හිටපු ඇතාව අලියව රෝගාතුරව ඉන්න වෙලාවේ වීඩියෝ එකේ තියෙනවා දකින්නවා. අඩියක් තියලා යන්නේ නැහැ නේ. බඩ පැත්තෙන් උලනවා. මොකද මම ලකේගල බාර වෙන්න හාමුදුරුවෝ. එතකොට මම මෙතන මේක ගිනි තියෙනවා බලන් ඉඳලා නෙවෙයි මේ කතා කරන්නේ. ඒ වීඩියෝ එක දැකලා. ඒකේ තියෙනවා කකුල් දෙකේ ඉඳලා පිටිපස්සේ ඉඳලා මේ ගින්දර අරගෙන උලනවා. එතකොට කොච්චර තැම්බිල්ලක් තැම්බෙද්ද ඇද්ද මේ? දැන් දවසක් වැවෙත් බහැලා හිටියා කියනවනේ. නේද? එතකොට කොච්චර තැම්බිල්ලක් තැම්බිලා ඇද්ද? බැරිම තැනනේ මෙතන ඇවිල්ලා දැන් මේ වැටලා කොච්චර ප්‍රතිකාර කරන්න උත්සාහ කරත් බෑ. ඇයි? පොඩි එකෙක්ගේ වාගේ උස්සගෙන ගිහිල්ලා වඩාගෙන ගිහිල්ලා මේ ස්පිරිතාලෙට අරන් ගිහිල්ලා බෙදකම් කරන්නේ නෙවෙයිනේ. ඌට අමාරුව කියන්න නෙවෙයිනේ. දැන් මේ වනජීවී කාර්යාලවල නිලධාරීන්ට දොස් කියනවා නෙවෙයි. වනජීවී කාර්යාලවල නිලධාරීන් මෙතන මැදිහත් වෙලා ඉන්නවනේ. මෙතන ඉන්නවා නම් ඔය පොත් තියනවා, පෑන් තියනවා, ලියන්න කියන දන්නේ උන්නවට අරන් තියන්නේ. ඒවා මහයුන්ට ලියාපල්ලා. එන්න මේ අඩුපාඩු තියෙන අපිට හැමදාම මිනිසුන්ගෙන් බැනුම් අහන්න බෑ. ලියලා ඒ අඩුපාඩු ටික සම්පූර්ණ කරගෙන
ඊළඟටවත් මේ වගේ දෙයක් සිද්ධ නොවෙන්න. රාත්‍රියේ ගන්නවා ඔයාලගේ පළාතේ කාර්යාලය අනුරාධපුරේ. අරගෙන අඩවි කාර්යාලයට ගන්නවා. අද උදේ වෙනකම් ෆෝන් එකක් ආන්සර් කරේ නැහැ. එතකොට එහෙම දුරකථන අංකයක්වත් දෙන්නේ නැත්නම් අද උදේ ඉල්ලපුවාම පළාතේ නිලධාරියාගේ අධ්‍යක්ෂකවරයාගේ කාර්යාල භාරවින් එතුමා සතියකට කොහෙද ගිහිල්ලා. හරිනම් දැන් මේ වෙලාවේ ඉන්න ඕනේ කොහෙද? කිලෝමීටර් 12යිනේ තියෙන අනුරාධපුරේට 12:13. දැන් මේ වෙලාවේ එහෙනම් එතුමා මෙතන ඉන්න එපා. සතියකට විතර කොහෙද ගිහිල්ලා ආමුදුරනේ නම්බර එක දෙන්න බෑ මහත්තයා දෙන්න එපා කියලා තියෙන්නේ. දැන් මම පාර්ලිමේන්තුවට කතා කරලා වනජීවී අමාත්‍යවරයාගේ නම්බර එක ගත්තා. එතකොට වනජීවී අමාත්‍යවරයාගේ නම්බර එක පාර්ලිමේන්තුවෙන් දෙනවා නම් මේ කාර්යාලයෙන් ඇයි ඒ කාර්යාල භාර වෙන නිලධාරියාගේ දෙන්නේ නැත්තේ? එතකොට මුන් මේ කරන්නේ මොකද්ද බොරුවක්. ඒකෙන් මේ අහිංසක මිනිස්සු අවසානයේට දැන් දෙතුන් දෙනෙක් මං හිතන්නේ අල්ලගෙන තියනවානේ මේක කරාට. ඒ මිනිස්සුන්ටත් ඉවසන්න බෑ. මොකද රජයට බදු ගෙවන්න හරි. මොනම දෙයකට දරුවන්ට කන්න දෙන්න හරි. අර කරගත්ත හේන රැක ගන්න එපා. එතකොට මොනම ක්‍රමයකින් ඒ මිනිස්සුත් මේකට විසඳුම් හොයනවා. ඒ නිසා මේක දිගින් දිගටම කරන්න එපා. තමන්ගේ ගමට, තමන්ගේ පළාතට, තමන්ට කරදරයක්, හිරිහැරයක් තියෙනවා නම් මාධ්‍ය තියෙනවා. ඒ හරහා හරි කමක් නැහැ. සමාජය දැනුවත් කරලා, රට දැනුවත් කරලා, පාලකයෝ දුර්වලයි කියන එක කතා කරලා මිනිස්සු එකතු වෙලා හරි කමක් නැහැ. මේ විදිහට ගිනි තියලා මරණ කම්ම ඉන්නේ නැතුව එහෙම හිරිහැරයක් කලියෙක්ගෙන් කරදරයක් තියෙනවා නම් මේකට විසඳුමක් අපි ගන්න ඕනේ. ඉතින් ඒක දැනුවත් කරන්න තමයි දුරක් ගෙවාගෙන ආවේ. මොකද හේතුව ගමේ නම දැන් අය අපිට අය වෙනස් කරන්න බෑ. කපිල මහත්තයාට විතරක් නෙවෙයි මේ පින්කමට ඔක්කොටම සහභාගී වෙන්න පුළුවන් හැමදෙනාම අයියෙන් සාදුකාරයක් දීලා නැවත ආපස්සට මෙවන් වූ අපරාධයක් මේ රටේ කොනකවත් සිද්ධ නොවේවා කියලා ප්‍රාර්ථනාවක් කරන්න. මොකද ප්‍රාර්ථනාවක් කරන්න කියලා කියන්නේ එහෙමවත් මෙතන විතරක් නෙවෙයි. මේ ගමේ සිද්ධ වේවා නොවේවා කියලා ප්‍රාර්ථනා කරාට බෑ. මේ රට ඇතුලේ අඩුම ගානේ අපේ නම තියාගන්න රටේ අලියැත්තු ඉන්න රට දෙස් විදෙස් වලින් එනවා බලන්න. ඒ හින්දා හැමදෙනාට මේ නම් තෙරුවන් සරණයි. මතක වස්ත්‍ර දහයත් ගිලම්පසාදී පූජා වස්තු වලින් ලබා ගන්නට දුනා කුසල සම්භාර ධර්මය මේ පරලොව යන්ට දුනා මේ අහිංසක සතාගේ ප්‍රාණකාරයාට අපි අනුමෝදන් වෙනවා. බේතානං උපකප්පති උන්නමේ උදකං වඩ්ඩං යදා නින්නං පවඩ්ඩතේ ඒව මේ